food pyramid. දැන් food pyramid කිව්වම හිතාගෙන ඉන්නේ අර දොස්තර මහතුරු ගාව බෝඩ් එකක් ගහලා තියෙන පිරමිඩ් එකකද? නෑ. මේක එහෙම නෙමෙයි. අතේ තියෙන බජට් එකට ගන්න පුළුවන් තැනක් හොයාගෙන තමයි අපි යන්නේ. එහෙම තැනකට හොයාගෙන යන ගමනේ අපි ඇවිල්ලා ඉන්නේ කොස්වත් පාරේ පාලන්තුන හන්දියට. අපි යන් ඉස්සරහට. මේ food pyramid. මම දැන් සාමාන්‍ය කස්ටමර් කෙනෙක් ඔයගොල්ලෝ ගාවට ආවහම අපිට මේ කැමරේ දෙන්න මේ කැමරේ දෙන්න කියලා කියන්නේ මම වාට chance එකක් දෙනවා. එහෙම chance එකක් දුන්නොත් මම මට මොකක්ද ඔෆර් කරන්න කැමරේ එක. අපේ මේ මන්ත් එකේ යන ඔෆර් එකක් තියෙනවා chicken half කොටුව. සාමාන්‍යයෙන් අපේ chicken කොටුව සාමාන්‍යයෙන් fresh meat normal කොටුවට fresh meat butter දානවා. ඒ normal කොටුවට butter ඇදලා snack එක. ඒකේ half එක තමයි එකේත් වගේ. වෙන 500ක් ඇදලා. ඒක හැටියට තමයි. රුපියල් 600ට බටර් ඇන්ඩ් මිල්ක් මික්ස් චිකන් කොත්තු එක. මම හිතන්නේ බජට් අතිශය බජට්. ගාන බජට් ඒ වගේම තමයි වැඩෙජ් බජට්. අපි කාලම් බලමු. බණ්ඩි ගෙඩියටත් බජට් එක කියලා. කීයද මම කිව්වේ? 600යි. මම සෙල්ෆ් සර්විස් එක නැත්තම් නෑ. චෝර්නේ. අනිවාර්යයෙන්ම. right. එනම ඔඩර් දාන්න. තුන් තියෙනවා 500යි 100යි නැසි. පොඩි බ්‍රේක් එකකට ගියා. බ්‍රේක් එක අතරතුර මම ගත්තා මේ පොඩි කෝලා එකක්. කොහෙන්ද මේ කෑම් එකක් ආවා. පෙනුමෙන්න හරිම රසයි. ග්‍රේවිස් තියෙනවා, සෝස් තියෙනවා. ඉතින් thank you මල්ලි. අනිවාර්යයෙන්ම ඇන්දි ගෑරුප්පු යුද්ධයකට තමයි සූදානම් වෙන්නේ. හැබැයි මේ අපිට ලොකුවට හුරුත් නෑ. මොකද අපි රාජකුමාරවරු නෙමෙයි ගමේ කොල්ලෝ. anyway ග්‍රේවිස් ඇඩ් කරගමු. මේක මාරම ටේස්ට් එකක්. එක කොහොමද කියලා කියනවා නම් මට කියන්න දෙන්නේ නැහැ කියලා පාලම් ගන්න කියලා තමයි. මේක නම් කන්න මොන කොටුද? right? අපි බලමු නේද කොහොමද කියලා තාම. දැන් මේ අන්න ගත්ත විතර ටේස්ට් එක. කාගෙන යනකොට ටේස්ට් එක කොහොමද දන්නේ නැහැ. බලන්න. දැන් පිඟාන දැක්කහම ආල්ට ඉතාලකට ගොන්න පදලා තියෙන කියලා නේද? මගේ යාළුවා බොරු කියලාත් නෑ. මෙහෙම කොටුවක් අපි කාලත් නෑ. අතම ගියොත් වැඩේ ලොබෙත් නෑ බබි, ගහෙත් නෑ. හරිම රසයි. සාමාන්‍යයෙන් කාගෙන විදිහට කොත්තු රොටිය හීට් එක බැස්සක් අපි නුනා කියලා කොත්තු ටේස්ට් එක නම් හැබැයි කිසිම අවුලක් තුනේ නෑ. ඉතින් ටේස්ට් එක තිබ්බයි විදිහටම මෙන්න මේ ප්‍රමාණයට වග කියලාම අපි කතා කරමු. යුද පිටිය හෙට දැක්කම තේරෙනවා කිව්වනේ යුද්ධ කරලා තියෙන්නේ කියලා. ඇත්තටම ප්‍රසමස කොටුවක්. ඒ වගේම ගානක් බජට්, කෑම එකක් බජට්, බණ්ඩි කිරිලත් බජට්, රස අන්ලිමිටඩ්. ඇත්තටම කියනවා නම් ඔත්තු එක
මච්චර රහයි. මේ වගේ තැනකට ඇවිල්ලා බජට් කෑම වේලක් ගත්තොතින් බජට් එකට රස අන්ලිමිටඩ්. රස බජට් නෑ රස අන්ලිමිටඩ්. ඒක නිසා පේනවනේ යුද්ධ ප්‍රමාණය දාඩි ගාගෙන කෑවේ. එච්චරම රසයි. ඒක නිසා එන්න ලොකු තැනක නෙමෙයි ලොකු දුරක නෙමෙයි තියෙන්නේ. මේ කොස්වත්ත පාරේ පාලතුරු හන්දියේ කොස්වත්ත පාරේ පාලතුරු හන්දියේ ඉඳලා හරියටම මීටර් 25යි. කිලෝමීටර් නෙමෙයි මීටර් 25ක් තියෙන්නේ. ඇවිල්ලා කන්න කාලා බලන්න. රුපියල් 600ට කවුද අනේ චිකන් කොත්තුවක් දෙන්නේ ඈ එහෙනම් අපි ගිහිල්ලා එන්න අපිට මල්ලි thank you very much ඔයාලගේ ට්‍රීට්මන්ට් එකට ආපුලා ඉඳලා හොඳටම ට්‍රීට් කළා හොඳ වෙල්කම් එකක් දුන්නා දිනෙන් දින ව්‍යාපාරයේ දියුණු වෙන පස්සෙන් ප්‍රාර්ථනා කරනවා නේද ආයුෂ බොහෝ වේවා හැමෝටම ඔබට ආයුෂ බොහෝ වේවා ETV Variety Television.